අපි මේ වෙසක් එකට මේ බෝධිගම සංවර්ධනය කරන්න යන්නේ. අද ඉඳන් වැඩ පටන් ගන්න. අද තුන්වෙනිදානේ. කවිෂ් කමල්ලි මායි විතරයි දැනට ඉන්නේ. අනිත් අය කොහොම ඉද දන්නේ නැහැ. නිවාඩු තියෙන විදිහට ඒ කට්ටිය. බලමු මේ අපි දෙන්න නම් දැන් ඉතින් වැඩ පටන් ගන්න. ගොඩක් හවස වෙනකම් කරන්න බැරි. මොකද වහිනවනේ මේ දවස්. ඒ හින්දානේ. බලමු අපි. මේක තමයි බෝධි පැම්ම. සමහර තැන් කැඩිලා තියෙනවා. බලමු අපි ඉවර කරනකොට කොහොමද තියෙයිද කියලා. උඩත් වල් ගාවිලා තියෙනවා. වල් ටික ගලවන්න ඕනේ. මෙතනම නා ගහකොත් තියෙනවා. අපි බෝධිය සුද්ධ කරා. මේ තව උදව්වට ආවා මල්ලි කෙනෙක්. සෑහෙන මහන්සි වුණා. නැති වට තිබ්බ විදිහත් එක්ක ඒ උඩත් එක්ක අපි සුද්ධ කරා. කවිෂ් කුමල්ලි පල්ලෙහා ක්ලීන් කරනවා. බලමු මේ අදට ඇති වගේ. අය හෙට දවසේ කවිෂ් කුමල්ලි ඔක්කොම සුද්ධ කරගෙන යන්න ගමන් ඉන්නේ. දැන් මේ උදේ ඉඳන් සුද්ධ කරන්න ලේසි නෑ ඒ වැඩේ. අද දෙවනි දවසේ අපි වැඩ පටන් ගන්න යන්නේ. අද ඉරිදා දහම් පාසලක් තියෙනවා. දැනට කවිෂ් කුමල්ලි මායි විතරයි. තව එක මල්ලි කෙනෙක් එනවා කිව්වා. මේකේ තියෙනවා පොටියක් දින්න ඒ ටික කරලා දෙන්න එනවා කිව්වා. අද නිවාඩු දවසේ හින්දා තව කවුරුත් එයිද කොහොමද දන්නේ නැහැ. බලමු අපි. එනවා වැඩ පටන් ගමු. මේ කළු මල්ලි මේ ඉන්නේ කළු මල්ලි පොටි සීන් එකේ ඉන්නේ. අද අපි 3 දෙනා විතරයි දැනට ඉන්නේ. කළු මල්ලි වැඩ ආවම දැන් හවස එක නැත්නම් තාම වැඩ ලේසි නෑ වැඩේ. අද 3 වෙනි දවසේ කළු මල්ලිත් ඉන්නවා. කවිෂ් කුමල්ලිත් වැඩ. අද සුදුත් ඉන්නවා. මේ අපි සුදු කිව්වට නම මේ පියුමි. අදට වැඩ ඉවර කරන්න යන්නේ. පොටි ඇදලා තියෙන්නේ. හෙට පොටි කපන්න ඕනේ. කනුව හදන්නත් තියෙනවා. කවිෂ් කුමල්ලි තාම වැඩ. අද ඊළඟ දවස අද පොටි ටික මදින්න යන්නේ. දැනට නම් මං ඉන්නේ දවල් වෙලා ඒ කවිෂ් කුමල්ලි. වෙනනම් කවුරුත් එයිද කියන්න බෑ. එහෙනම් අද වැඩ ටික පටන් ගන්න තියෙනවා. ළඟ දවස අපි ඊයේ පොටි කපලා ඉවර කරා. හැබැයි තව තියෙනවා ඉතුරු වෙච්ච ටිකක්. ඒ ටික කපලා සුද්ධ කරලා අද දවසට ඒ ටික ඉවර කරලා හෙට තමයි අපිට තින්ත ගන්න පටන් ගන්න පුළුවන් වෙන්නේ මං හිතන්නේ. මොකද සුද්ධ කරන්න ගොඩ තියෙනවා තව. ඊයේ කවිෂ් කුමල්ලි මායි ගිහිල්ලා තින්තත් ගෙනාවා. බලමු අද පුළුවන් වුණොත් හොඳයි අපිට මේ ටික ඉවර කරගන්න. අද තරිදු මල්ලිත් එනවා කිව්වා. කොහොම වෙයිද දන්නේ නැහැ. බලමු. ලක්මාල් මල්ලි වැඩ මෙතන අච්චුවක් හදනවා. එක කනුවක් කැඩිලා තියෙන එකට අච්චුවක් හදා ගන්නවා. තරිදු මල්ලිත් ඇවිල්ලා ඉන්නේ. හොදන ගම
අද ඊළඟ දවස දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ. තව දවස් 4යි තියෙන්නේ. දැන් හවස් වෙලක් තියෙන්නේ. අපි තාම තින්ත ගන්නවා. කුටි වල තමයි ගෑවේ. මෙරුන් පාට පොඩ්ඩක් අඳුරුවට පේන්නේ. එක කෝට් එකයි තව කෝට් එකක් යන්න ඕනේ. උඩත් තැන් කීපයක් විතරයි. අපි දෙන්න විතරනේ ඉන්නේ. ඉතින් අද දවස් මුණ උච්චර තමයි. තව දවස් 3යි තියෙන්නේ. දැන් කට්ටිය සෙන්සුරාදීදවත් આવොත් හොඳයි. හෙට නම් තරිඳු මල්ලි එනවා කියලා තිබ්බා. අද දවසේ වැඩ පටන් ගන්න යන්නේ. ඊයේ නම් වැස්සේ නැහැ වෙලාවට. මේ දැන් දෙවෙනි කෝට් එක ගන්නත් ඕනේ. එහා පැත්තේ ගාලත් නැහැ. තව සෑහෙන කොටක් තියෙනවා. අද නම් 5-6 දෙනෙක් එයි. දැනට පියුමේ ඇවිල්ලා ඉන්නේ. කවිස්ක මල්ලි මායි. මේ මකින් ඉවරයි. මෙහි තාම ගාලා නැහැ. කුටිය ඇතුලේ විතරයි. ගොඩක් ඒ වගේ පළුදු තියෙනවා. ඒ ඔක්කොම අඩුපාඩු ටික හදලා ඔක්කොම සුදු පාටින් ආපහු තින්ත ගන්න යන්නේ. තව දවස් 2යි තියෙන්නේ. වැඩ සෑහෙන ගොඩක් තියෙනවා. අපි ඊළඟ දවසේ වැඩ පටන් ගන්න යන්නේ. උදේ මෙතන ආට් වැඩ වගේක්. කවිස්ක මල්ලි එහෙම ඉතුරුයි අරහෙ ඉන්නවා මේ පිළිම ටික හදනවා. දැන් අපේ තාත්තා තමයි මේ සුදු පාට යලු පාට කුඩු දිහකට යන්නේ. කහ පාටත් ගෑවා. ඒක නම් ගමේ ආවා අද ශ්‍රමදානයකට යාලා තමයි කහ පාට ටික ගාලා ගියේ. බලමු අපි තව ටික අද තමයි අන්තිම දවස තියෙන ඉවර කරන්න. දැන් 10:00 වෙලාව තාම අපි 4 දෙනා විතරයි ඉන්නේ. පිළිම වල සුදු පාට ගාලා තියෙන්නේ. තව මේ ටිකේ කීපයක විතරක් දෙවෙනි පාර ගාලා තියෙනවා. අනිත් ඒවාගේ දෙවෙනි පාර ගන්න ඕනේ. ඉසුරු ඇවිල්ලා ඉන්නේ. දැන් එයාට වැඩේ බාර දෙන්න යන්නේ. එකයි වෙලාව අය වෙන කවුරුත්ම තාම ආවේ නැහැ. ඉසුරු වැඩ සමනුයි රුවනුයි බහිරය පාට කරනවා. සුබිත් මල්ලි මෙතන වයරින් ලයිට් එක හයි කරන්න යන්නේ. අද හවස වෙනකොට තාම ගාන ගමන් ලේසි නෑ වැඩේ. ඉසුරුයි කවිස්ක මල්ලි දෙන්නම පිළිම ටික ඉවර කරලා තියෙන්නේ. තව චුට්ටයිනේ. එක පැත්තක වන්නේ නේ. එකක් යන්න. රාවෙලත් තාම වැඩ අපි.
අපි අද දවසේ නම් කොහොම වැඩ ටික ඉවර කරගත්තා. හැබැයි තවත් තියෙනවා කරන්න. මේ ඔක්කොම නම් ඉවර නෑ. අය එතනින් එහාට අපිට කරන්න අමාරුයි මේ ටයිම් එක නැති නිසා. දැන් හෙට පොයනේ නිසා දැන් හෙට ඇවිල්ලා අය ක්ලීන් කරලා අඩුපාඩු පොඩ්ඩක් තිබ්බොත් ඒ ටික වහන්න තමයි තියෙන්නේ. ගොඩක් මහන්සි වුණා කට්ටියම දවස් ගානක් තිස්සේ. දැන් අත් කරන්න තියෙනවා. දැන් ගොඩක් රැ වෙලා තියෙන්නේ. හෙට තියෙන ඇවිල්ලා පන්සලේ මේ බල්බ් පැඩ් වලින් සරසන්න තියෙනවා. ඉතින් ගොඩක් මහන්සි වුණා කට්ටිය. වැඩේ ගැන සතුටුයි. හෙට උදේත් ඇවිල්ලා අපි ගමු පොඩි ෂොට් එකක් කරගෙන බලමු උදේට පේන්නේ කොහොමද.